හිතලා බලන්න ඔයාලට පුළුවන් නම් ගෙදර ඉඳන්ම කිසිම ඔෆිස් එකකට යන්නේ නැතුව බොස් කෙනෙක් යටතේ වැඩ කරන්නේ නැතුව සල්ලි හොයන්න ඒක කොයිතරම් දෙයක්ද? හැබැයි මේක දැන් හීනයක් විතරක්ම නෙවෙයි. ඇත්තටම අද වෙද්දි ලංකාවේ දහස් ගණක් තරුණ තරුණියන් තමන්ගේ ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි මාසෙකට ලක්ෂ ගණන් උපයනවා. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ කිසිම ආයෝජනයක් නැතුව අදම පටන් ගන්න පුළුවන් ලංකාවටම ගැලපෙන සාර්ථකම ක්‍රම 7ක් ගැනයි. හොඳයි. අපි මුලින්ම බලමු ගෙදර ඉඳන් සල්ලි හොයන ගීතීරේ අවස්ථාව ගැන පොදුවේ. ඊට පස්සේ අපි කතා කරනවා ෆ්‍රීලාන්සින් ගැන තව ජනප්‍රිය ක්‍රම 3ක්. ඊළඟට නිර්මාණශීලීව ආදායම උපයන විදිහ, හරිම සරල ආරම්භයක් ගන්න විදිහක් සහ අන්තිමටම මේ ගමන සාර්ථක වෙන්න අවශ්‍ය ඇත්තම තත්වය සහ කැපවීම ගැන. හොඳයි. ඉතින් මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි ඔන්ලයින් සල්ලි හොයන එක දැන් ලංකාවේ එච්චර අමාරු දෙයක් නෙමෙයි. සමහර ක්‍රම තියෙනවා හරිම සරලයි. තවත් සමහර ඒවට පොඩි දක්ෂතාවයක් ඕන වෙනවා. ඒත් වැදගත්ම දේ තමයි මේ ඕනම දෙයක් හරිම පොඩියට පටන් අරගෙන කාලයත් එක්ක ලොකුවට දියුණු කරගන්න පුළුවන් වීම. හරි. අපි එහෙනම් යමු පළවෙනි ක්‍රමයට. මේක තමයි ලෝකයේ ජනප්‍රියම ක්‍රමය. ඒ තමයි ෆ්‍රීලාන්සින්. සරලවම කිව්වොත් ෆ්‍රීලාන්සින් කියන්නේ ඔයාගේ තියෙන දක්ෂතාවයක් සේවාවක් විදිහට ලෝකෙ වටේ ඉන්න අයට විකුණන එක. මේකෙදි ඔයාට පුළුවන් ඩොලර් වලින් ආදායමක් උපයන්න. හිතන්නකෝ ඔයාට ලියන්න පුළුවන් නම් නැත්නම් ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටිං, වෙබ්සයිට්ස් හදන වගේ දෙයක් දන්නවනම් Fiverr, Upwork වගේ ප්ලැට්ෆෝම් හරහා ලේසියෙන්ම වැඩ හොයා ගන්න පුළුවන්. ලොකු අත්දැකීමක් ඕන නැහැ. පොඩි දෙයක් ඉගෙනගෙන වුණත් මේ ගමන පටන් ගන්න පුළුවන්. හරි ෆ්‍රීලාන්සින් විතරක් නෙමෙයි අපි බලමු තවත් හරිම ජනප්‍රිය ක්‍රම 3ක් ගැන. මේවා හරියට කරොත් ස්ථාවර ආදායමක් හදාගන්න උදව් වෙනවා. දෙවෙනි ක්‍රමය තමයි virtual assistant කෙනෙක්, ඒ කියන්නේ ඔන්ලයින් සහායකයෙක් වෙන එක. පිටරට බිස්නස් කරන කෙනෙක්ට එයාලගේ ඊමේල්ස් චෙක් කරන්න, මීටින්ග්ස් ලෑස්ති කරන්න, පොඩි data entry වැඩ කරන්න වගේ දේවල් වලට උදව් කරලා ස්ථාවර මාසික පඩියක් ගන්න පුළුවන්. තුන්වෙනි එක ඔන්ලයින් ටියුෂන්. දැන් ඉතින් Zoom වගේ දේවල් නිසා මේක හරිම ලේසි. ඔයා ගණන්, ඉංග්‍රීසි, සයන්ස් වලට දක්ෂ නම් නැත්නම් සංගීතය වගේ දේක් පුළුවන් නම් අපේ රටේ විතරක් නෙමෙයි පිටරට ළමයින්ට තුගන්වලා හොඳ ආදායමක් හොයාගන්න පුළුවන්. හතරවෙනි ක්‍රමය තමයි ඔන්ලයින් බඩු විකුණන එක. මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි ගෙදර තියෙන පාවිච්චි නොකරන දේවල් Facebook Marketplace එකේ දාලා විකුණන එක. අනිත් එක තමයි පොඩියට බිස්නස් එකක් වගේ පටන් අරන් බඩු ගෙනල්ලා රීසෙල් කරන එක. හරි. අපි දැන් බලමු ටිකක් නිර්මාණශීලී පැත්තට ගිහින් කොහොමද ආදායමක් හදාගන්නේ කියලා. මෙන්න තවත් ක්‍රම දෙකක්. පස්වෙනි ක්‍රමය තමයි content creation. ඒ කියන්නේ YouTube channel එකක් පටන් ගන්න එක නැත්නම් blog එකක් ලියන එක. ඔයා දන්න දෙයක් ගැන වීඩියෝ හදනකොට ටික කාලයක් යද්දී ඔයා වටා ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙනවා. ඊට පස්සේ ads වලින්, sponsorship වලින් සල්ලි හොයන්න පුරුවන්. හැබැයි එකක් මතක තියාගන්න ඕන මේකට ටිකක් කල් යනවා. ඉවසීම ඕන. ඒත් හරියටම සාර්ථක වුණොත් ලැබෙන ආදායම නම් ඇත්තටම ගොඩාක් ඉහළයි. හයවෙනි ක්‍රමය affiliate marketing. මේකදි වෙන්නේ හරිම සරල දෙයක්. ඔයා වෙන කම්පැනි එකක බඩුවක් ගැන ඔයාගේ social media එකේ කියනවා. ඔයා දෙන විශේෂ link එකකින් කවුරු හරි එක ගත්තොත් ඔයාට commission එකක් හම්බ වෙනවා. මේක කරන්න පුළුවන් තැන් කිව්වොත් Amazon වගේ ලෝකේ ප්‍රසිද්ධ sites තියෙනවා. ඒ වගේම අපේ රටේ දාරස් එකෙත් මේ අවස්ථාව තියෙනවා. හරි. අපි දැන් කතා කරපු ක්‍රම ටිකක් අමාරුයි වගේ හිතනවා නම් මෙන්න තියෙනවා ඔන්ලයින් ආදායමක් ලබන්න තියෙන සරලම ආරම්භය. 7 වෙනි සහ ලේසිම ක්‍රමය. මයික්‍රෝ ටාස්ක්. ඒ කියන්නේ හරිම පොඩි ඔන්ලයින් ජොබ්ස්. වෙබ්සයිට් එකක් ටෙස්ට් කරන එක, සර්වේ එකකට උත්තර දෙන එක වගේ දේවල්. මේවයින් කෝටිපතියෙක් වෙන්න නම් බෑ. ඒත් දවස ගානේ පොඩි වියදම් වලට අමතර ආදායමක් හොයාගන්න මේක නියම ආරම්භයක්. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කළේ අවස්ථා ගැන නේද? ඒත් දැන් අපි කතා කරන්න ඕන ඇත්තම කතාව ගැන. මේ දේවල් වලින් සාර්ථක වෙන්න ඇත්තටම මොනවද ඕන කියන එක ගැන. මේක තමයි ඇත්ත. ගෙදරින්දන් සල්ලි හොයනවා කියන්නේ නිකම් ඉඳලා සල්ලි ලැබෙනවා කියන එක නන් නෙවෙයි. මේකට ඇත්තටම කැපවීමක් ඕන, ඉවසීමක් ඕන, ඒ වගේම හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න උනන්දුවක් තියෙන්න ඕන. එහෙනම් සාර්ථක වෙන්න යන පාර තියෙන්නේ පියවර 3යි. පළවෙනි එක මේ කිපු ක්‍රමවලින් ඔයාටම ගැලපෙන එකම එක ක්‍රමයක් තෝරගන්න. 2 ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් හැමදේම ඉගෙන ගන්න. 3 වෙනි සහ වැදගත්ම දේ අඩුම තරමේ මාසයක්වත් අතාරින්න නැතුව ඒ දේ වෙනුවෙන් වැඩ කරන්න. එතකොට ප්‍රතිඵල ලැබෙන එක සහතිකයි. මතක තියාගන්න ඕනම දෙයක් පටන් ගන්න තියෙන හොඳම දවස තමයි අද. හෙටට කල් දාන්න එපා. පොඩියට හරි කමක් නැහැ අදම පටන් ගන්න.
ඉතින් මම මේ කතාව අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්ක. ඔයාගේ මූල්‍ය නිදහස වෙනුවෙන් ඔයා තියෙන පළවෙනි අඩිය මොකද්ද? ඒ ගැන හිතන්න. පොඩියට පටන් අරන් දිගටම උත්සාහ කරන්න. අනිවාර්යෙන්ම සාර්ථක වෙන්න පුළුවන්.